අපි දැන් මේ වෙද්දි කතා කරා කොහොමද ෆීචර් එකක් විදිහට AI tool එකක් පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ කොහොමද අපි ප්‍රොඩක්ට් එකේ වැලියු එක වැඩි කරන්න කොහොමද AI පාවිච්චි කරන්න කියලා Omni ඔස්සේ. ඉතින් මෙච්චර වෙලා අපි කතා කරේ ගොඩක් වෙලාවට ඩෙවලොපර් කෙනෙක්ගේ පර්ස්පෙක්ටිව්. අපි කොහොමද නන් ඩෙවලොපර් කෙනෙක්ට මේ AI first thinking එහෙම නැත්නම් AI කියන එක Omni ඔස්සේ ෆීචර් එකක් ඇඩ් කරන්න භාවිතා කරවන්නේ කොහොමද නන් ඩෙවලොපර් කෙනෙක්ට? දුෂාන්ත වාට හිතන්නේ. හරි. දැන් නන්ඩිවලප කෙනෙකි පර්ස්පෙක්ටුවෙන් ගත්තොත්තේ මම ගොඩක් කලාට මම ඒ හැට්ටකට බහින හරි ගොඩක් කලා මං එතකොට කරන්න ඇත්තටම ඒ අයස ෆීචවලට යන්න කලින් අපි දැකවද ඇත්තම ඒගොල්ල ඒස ටූල් පාවිච්චි කරල ඉන්නවා ඒ අයිවලින් කරන්න පුළුවන් මොනාද යයිවලින් එයාගේ නන්ඩිවලප කෙනෙක් කියන ගොඩතුට බිස්නස් මයින් සෙට් හන්න කෙනෙන්නේ එයාට එයාගේ ඩොමේන් එක ඇතුලේ කොච්චරදුරට යයි පාවිච්චි කරන්න පුළුවන්ද එතකොට එයා දැනගන්න යයිවල තියෙන හැකියාව මොකක්ද කියන පළවෙනි දේ ඒක. එයා යාගේ ස්කෝප් එක ක්ලියර් වෙන්න පුළුවන් අලුතෙන් ආපු බිස්නස් අයිඩියා එකක් එන්හාන්ස් කරනවා වෙන්න පුළුවන් ඔය ටික කරන්න මේ අපේ ප්ලැට්ෆෝම් ඕනේ. ඊට කලින් එයාට ChatGPT හරි Gemini හරි මොකක් හරි ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කරන් යනකොට එයාගේ ඊළඟ ස්ටෙප් එක තමයි ඒකත් මම මේ දැන් මාස 4 කලින් පොඩ්ඩක් කරපු එක්ස්පෙරිමන්ට් එකක්. මට software එකක් හදන්න ඕන මම කෝඩින් දන්නේ නැත්නම් මම කොහොමද ඒක AI වලට කියලා කරවගන්නේ 100% සක්සස්ෆුල් නැති වෙන්න පුළුවන් but tools තියෙනවා දැන් මම ඒකට ගොඩක් පාවිච්චි කරන එකක් තමයි ChatGPT නැත්නම් හද Claude එක එහෙම නැත්නම් Firebase Studio එක ඒ වගේ පාවිච්චි කරලා අපි කොහොමද අපි ගාව තියෙන concept එක business requirement document එකක් විදිහට develop කරලා normal AI එකක් through ඒක කොහොමද අපි software එකක් විදිහට convert කරගන්නේ මම ඒක කරේ Firebase Studio එකත් එක්ක මම ස්කෝප් එක දුන්නාම මේක තමයි වෙන්න ඕනේ කියලා එයා හිතලා එයා අවශ්‍ය තැන් වලට AI enablement එක කරලා within the tool also within the software also කරලා ඉවරලා එයා අන්තිමට දෙනවා මේක තමයි outcome එක මෙන්න ඔයාගේ software එක කියලා. හැබැයි ඒකේ ගොඩාක් improvements තා කරන්න වෙනවා. හැබැයි අපිට අර achieved කියන moment එක එනවා okay මට කරගන්න බැරි software එකක් මම මේක හරහා කරා කියන්නේ. right මේකට තව ඕන තරම් tools තියෙනවා මම කියන්නේ N8 එකේ යම් කිසි ප්‍රමාණයකට දේවල් ටික කරන්න පුළුවන් ඔය වගේ දේවල්. ඉතින් අනිවාර්යෙන්ම බිස්නස් මයින්ඩ්සෙට් එකක් තියෙනවා. නන් ඩෙවලොපර් කෙනෙක්ට ඩෙෆිනිට්ලි ඒ පාත් එක ගත්තොත් from a concept point of view ඉඳන් software point of view එකන යන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් ඒ Firebase Studio එක හරි මොකක් හරි එකක් through පාවිච්චි කරපු ඒ හදපු ඒ tool එක ඒක source code එක විදිහට වඩ දෙන්න පුළුවන් ඩෙවලොපර් කෙනෙක් මට මෙහෙම තමයි front end එක ඕනේ. මට මේකට back end එක හදලා දෙන්න කියලා. එතකොට ඇත්තටම ඒකේ නන් ඩෙවලොපර් කෙනෙක්ට වාසි ගොඩක් තියෙනවා. Tamanට ඕන විදිහට UI UX එක හැදෙනවා. හරි. අනිත් පැත්තෙන් ඩෙවලොප්මන්ට් කොස්ට් එක පැත්තෙන් බැලුවොත් එහෙම it will reduce the development cost also. මොකද අන්තිමට ඒගොල්ලෝ හදන්නේ back end part එකක් විතර පාවිච්චි කරලා. ඉතින් ඒ වගේ ටිකක් තියෙනවා කරන්න පුළුවන් දේවල් ටික. ඉතින් ඕක මම හිතන්නේ කරලා try කරලා බලන්න. මොකද හේතුව non developer කෙනෙක්ට AI වලින් coding කරලා හරි tool එකක් හදනවා කිව්වම පොඩ්ඩක් ඒක ටිකක් rocket science වගේ feel වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැහැ. ඒක ඊටට මාර සරලයි. ChatGPT කොත් මට සිම්පල්ම දෙයක්. මට නිකන් money spending tracker එකක් හදලා ඕනේ කියලා ඒකට අවශ්‍ය කරන scope එක සමහරට app එක වුණා හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඔයා preferred platform එකකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒකට මේ software එක හදාගන්න. ඒක තමයි මම හිතන්නේ අර AI as a tool අපිට කරන්න පුළුවන් max එක. ඊට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ තැන් වලට අපිට මෙන්න මේ API පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් Firebase Studio ගත්තොත් එimhe Gemini එක connected. කෙලින්ම Gemini key එකක් තමයි දාන්නේ. එහෙම නැතුව ඒ තැන් වලට වට ඕන නම් OpenAI tool එක key එකක් දාන්න නැත්නම් Claude key එකක් දාන්න. අන්න ඒ part එකේදී වට අපේ gateway එක පාවිච්චි කරලා LLM access අරගෙන connect කරන්න පුළුවන්. මම හිතන්නේ එහෙම තමයි අර non developer කෙනෙක්ට ওই journey එක හරියට define කරගත්තොත් කරන්න පුළුවන් විදිය. අර ඩෙවලොපර් කෙනෙක් ඉස්සර ඉගෙන ගත්ත සින්ටැක්සස් මේ වෙද්දී අර සින්ටැක්ස් වෙනස් කියන එක දැන් අවශ්‍ය නැති වෙලා තියෙනවා ඇත්තටම කෝඩ් කරන්න දැනගන්න කියලා. එතකොට නන් ඩෙවලොපර් කෙනෙක් විදිහට ඔයාට ඕනේ කෝඩ් එකක් මේ වෙද්දී normal AI tool එකකින් පාවිච්චි කරලා ඒක ජෙනරේට් කරගත්තා පස්සේ අපිට Omni වගේ tool එකක් use කරලා යාගේ product feature එකක් විදිහට දාගන්න ඉතාලම ලේසි වෙලා තියෙනවා. ඉතින් අර Omni AI ගැන විතරක් දැනගන්න ඕන නම් developer documentation එක තියෙනවා අපේ. ඒක developer documentation එක පාවිච්චි කරලා AI මොඩල් එකකට දෙන්න පුළුවන්. හරි. මට මේ විදිහට තමයි මගේ back end එක structure කරලා ඕනේ අපිට Omni AI පාවිච්චි කරන්න. අර ඒ වගේ තව awareness එක AI මොඩල් එකකට දීලා අපිට
අප ප්‍රඩක්ටක ජනට කරගන්න පුළුවන් අර ශන්තිකවගේ ඇස ටූල් මුලිම පවිච්චි කරලා ඊට පස්සේ නන් ඩියලප කෙනෙක්ට ඇස ෆීච වලට එන්න ගමන් මග අරංය දැන් මම එක්ස්පලේන් කරේ ඕකේ ම ගත්තක පාත්තක් විතරයි එක හැමෝටම හරියනත් පුළුව හරි නොයන්නත් පුළුව ඒක්ස්පරිමෙන්ට් හැබ අපි අත්හදා බැලීමක් විදිර කරපු දෙයක් නමුත් ඒකින් අපි යම්කිසි අවුට්කම්යක් ගත්තා ඉන්ටර්න සමහර ටූල්ස් අපිට හදාගන්න අවශ්‍ය වුණාම අපි එහෙම පාවිච්චි කරලා තියෙනවා මගේ පර්සනල් වැඩවලදීමට අවශ්‍ය වුණාම මෙහෙම පාවිච්චි කරලා තියෙනවා ඒකෙන් අපි යම්කිසි කාලයක් ඉතුරු කරගන්නවා නැත්තම් ස්කෝප් එක ලෙවෙන්ඩ හිරින් කතා කරලා වැඩි කරන්නට යන කාලවල අපිට අර රැපිඩ් ප්‍රොටෝටයිපින් කියන අයිඩියා එක කරගන්න මොකද අයිඩියා මාර්ට් එකේ තියෙන ප්‍රධානම දේ තමයි රැපිඩ් ප්‍රොටෝටයිපින් කරන්න පුළුවන් කියන්නේ ඔය SMS app එකක් ගත්තත් API එකක් පාවිච්චි කරලා app එකක් හැදුවොත් ඔයා ඒකට ගත කරන කාලය අඩුයි එතකොට ඒ සේම් කන්සෙප්ට් එකේ තමයි ඔය කියන AI driven app development තියෙන්නේ ඒකෙන් මම කියන්නේ 100% successful app එකක් හදන්න පුළුවන් කියලා හැබැයි ඔයාගේ පළවෙනි එක්ස්පෙරිමන්ට් එක පළවෙනි අත්දැක බැලීම ඒකෙන් කරොත් ඔයාලා අදහසක් ගන්න පුළුවන් මොනවද කරන්න පුළුවන් මේකෙන් කියලා. ඔයාගේ අඩුම ගානේ ඔයාගේ අයිඩියා එක තව ඩෙවලොප් වෙනවා ඉස්සරහට. මොකද AI එකට ඇසිස්ට් කරන හින්දා. දැන් අපි කතා කරලා නන් ඩෙවලොපර් කෙනෙක් කොහොමද AI පාවිච්චි කරන්නේ? AI as a tool ඉඳන් AI as a feature වෙනකන් concept එක mindset එක shift කරගන්න කියන එක. ඊට පස්සේ කතාව තමයි දැන් මෙතන අපිට කතා කරන්න ඕන රසදුන්නන් ප්‍රමුදී මේ අපිට කොහොමද මේකින් රියල් ලයිෆ් එකේ ප්‍රොඩක්ට් ලෙවල් ඉම්පරූවමන්ට්ස් කරන්න පුළුවන් කොතනද අපි දගෙන එක්සාම්පල් කීපයක් කතා කරමු මේවා විතරක් නෙමෙයි තියෙන්නේ මේ ඇවිල්ලා යම්කිසි අදහසක් ඔයගලන්ට උදාහරණ කීපයක් අපි දෙන්නේ කතා කරන්න පුළුවන්ද කියලා බලමු මොකද අපිට මේ කියන again අත්හදා බැලීම වැදගත් එක්ස්පෙරිමෙන්ටේෂන් වැදගත් එතකොට ඒකෙදී අපිට අවශ්‍ය වෙනවා යම්කිසි අදහස් ටිකක් මොනවද මේක කරන්න පුළුවන් කියන එක ඊට පස්සේ ඒක ඩොමේන්ස් වල අපිට ඇප්ලයි කරගන්න පුළුවන් අපි එහෙම කතා කරොත් ප්‍රමුදී මොකද හිතන්නේ ඔව් ඇත්තටම මේ දුශාන්ත e-commerce පැත්තට අපි ගියොත් එහෙම දුශාන්ත කිව්වා වගේ මේ බොහොම සුළු උදාහරණ ටිකක් විතරයි AI අපි use කරන්න පෙළඹෙන එක step 1 but the main step is AI creatively use කරන so e-commerce පැත්තට අපි ගියොත් හිතන්නකෝ e-commerce platform එකක් වෙන්න පුළුවන් මම හිතන දෙයක් තමයි ඔයාට content creator co-pilot කෙනෙක් විදියට උනත් AI tool එක භාවිතා කරන්න ඒක වට ඉමේජ් ජෙනරේට් කරනවා වෙන්න පුළුවන් ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එකක් වෙන්න පුළුවන් නැත්නම් නමක් වුණත් ඔයා කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තට ගියොත් කන්ටෙන්ට් ක්‍රියේෂන් කෝපයිලට් කෙනෙක් විදිහට මම හිතන්නේ AI tool එක හොඳටම මේ භාවිතා කරන්න පුළුවන් විතරක් නෙවෙයි Omni AI වගේ tool එකක් බේස් අපි දැක්ලා තියෙන දෙයක් තමයි ඉමේජ් ජෙනරේෂන් පැත්තට බර සමහර tools තියෙනවා කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තට සමහර tools තියෙනවා languages translations පැත්තට සමහර tools තියෙනවා so ඒ ඔක්කොම ඇනලයිස් කරොත් මං හිතනවා ඒ කන්ටෙන්ට් එකක් ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එකක් කන්ටෙන්ට් ක්‍රියේෂන් කෝපයිලට් කෙනෙක් කියලා. තව e-commerce පැත්තටම ගියොත් ගොඩක් e-commerce sites වල reviews කියන දේ අපිට ගොඩක් වැදගත්. මේ දැන් ඕන ප්‍රොඩක්ට් එකක් ගන්න ගානේ review එකක් බලනවා. ඒ reviews අපි කොහොමද platform එකක් විදියට summarize කරන්නේ සහ ඒ reviews වලින් අපි ඒවා කොහොමද analytics වලට convert කරගන්නේ. අන්න ඒ පැත්තෙන් මං හිතන්නේ අද market එක ගත්තොත් අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ විතරක් නෙවෙයි personalized recommendations. අපි මොන හරි මට අද නිකන් නුවර පැත්තේ යන්න ඕනේ කිව්වොත් අපි දකිනවා ෆෝන් එකේ ඇඩ් එකක් pop up වෙනවාමයි Facebook පැත්තේ ගියොත්. එතනින් එහාට ගිහිල්ලා අපි කොහොමද individual කෙනෙක්ගේ past purchases බලලා past purchases විතරක් නෙවෙයි. එයාට potentially ඉස්සරහට ඕන වෙන්න පුළුවන් product එක අපි කොහොමද identify කරන්නේ? මේ නුවරට ගියොත් හරි ආයේ නුවරට යන එක නෙවෙයි. ඔයා නුවරට ගියාව මේ දේවල් කරා හැබැයි මෙන්න these are potential things ඔයාට interest එකක් වෙන්න පුළුවන් කියන තැනට කොහොමද අපි ඒ recommendation එක ඒ personalized recommendation එක develop කරන්නේ මම හිතන්නේ e-commerce platform එකකට කරන්න පුළුවන් දේවල් අසීමිතයි හැබැයි මේ ගොඩක් ඔය top 3 points නේ එකක් තමයි content එක first impression එක ඔයාගේ e-commerce platform එකේ matters එකක් තමයි reviews significantly brand image එකට correlate වෙනවා ඒ විතරක් නෙවෙයි recommendations or අනිත් අලුත් මිනිස්සුන්ව ටාගට් කරන්නේ කොහොමද ඔයාගේ ප්‍රොඩක්ට් එකත් එක්ක. ඔයා ඩේලි ඇසෝසියේට් කරන බ්‍රෑන්ඩ් එකක් නම් ඒ බ්‍රෑන්ඩ් එකේ අලුත් ප්‍රොඩක්ට් එකක් ඔයාට කොහොමද ඩිස්ප්ලේ වෙන්නේ කියන එක විතරක් නෙවෙයි. ඉන් එහාට ගියපු ප්‍රොඩක්ට් එකක් ඔයාට ඉන්ට්‍රස්ට් එකක් ස්පාක් කරන්නේ කොහොමද? ඔය හැමදේම ගත්තොත් e-commerce platforms වලට මම හිතන්නේ AI use කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඒගොල්ලෝගේ business එක grow කරන්න සහ business එකේ තියෙන ඒ credibility එක market එකේ establish කරගන්න. අපි ඕනම වෙලාවක ෆස්ට් ඒ බ්‍රෑන්ඩ් ඉමේජ් එක දිහා බලනවා.
ඒ පර්සෙප්ෂන් එක දිහා බලන්න. ඒ පැත්තෙන් ගියොත් මම හිතන්නේ ඔය කස්ටමර් කෙනෙක් අපිට ඉන්ටරැක්ට් වෙන ටච් පොයින්ට්ස් ගොඩකට AI යුටිලයිස් කරලා බ්‍රෑන්ඩ් එකකට ග්‍රෝ වෙන්න පුළුවන් සෑහෙන මාකට් එකේ. ඒත් එක්කම මම හිතන්නේ තව ඔය e-commerce කියන්නේ මම ගත්ත මේ බිස්නස් සයිඩ් එකෙන් එක්සැම්පල් එකක් විතරයි. ඉතින් එහාට ගිහිල්ලා මට හිතෙනවා තව ගොඩක් මේ ප්ලැට්ෆෝම්ස් ඇති අපිට කතා කරන්න පුළුවන්. රයිට්. අනිත් තව පැත්තක් මගේ බැලුවොත් මම එක යූස් කේස් එකක් හිතුවා මේ ඔය මේ ඩෑෂ්බෝඩින්. ඒ කියන්නේ SaaS ඩෑෂ්බෝඩින් කියන ටූල්ස් වගේ. මම ඕක මේ පහුගිය දවස් ටිකේ නිකන් පර්සනලිත් එක්ස්පීරියන්ස් කරලා දැක්ක ඔය ඩෑෂ්බෝඩ් කියන එක මේ සොෆ්ට්වෙයාර් එකක් විදිහට නෙමෙයි. නමුත් ප්‍රොසෙස් එකක් විදිහට මම ට්‍රයිල් අවුට් කරලා තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි අපි ගාව තියෙන රෝ ඩේටා සෙට් එකක්. කොහොමද ඒකෙන් යම්කිසි ඉන්ෆර්මේෂන් එක බිල්ඩ් අප් කරන්නේ? ඒ ඉන්ෆර්මේෂන් එකෙන් කොහොමද අපි ඊට පස්සේ ඒකෙන් ඉන්සයිට් එක බිල්ඩ් අප් කරන්නේ සහ ඉන්සයිට් එකෙන් මොකද්ද රෙකමෙන්ඩේෂන් එක බිල්ඩ් අප් කරන්නේ කියන එක. ඔය කියන ප්‍රොසෙස් එක අපිට මේ AI පාවිච්චි කරලා ඔටෝමේට් කරන්න පුළුවන්. right? කොච්චර දුරට ඊසිලි ඒක කරගන්න පුළුවන්ද? නේ? නැත්තම් සමහරවිට අපි මතක් කරලා බලන්න ඕගොල්ලෝ අපි ගොඩක් කොච්චර වෙලාවක් Excel එකක් ඇතුලේ ඔළුව ඔබාගෙන ඉන්නවද වැඩක් කරගන්න ඩේටා ටික අරගෙන ඩේටා ටික ක්ලෙන්ස් කරලා ඊට පස්සේ ඩේටා එකෙන් ඉන්ෆර්මේෂන් එකක් හදාගෙන ඉන්සයිට් එකක් හදාගෙන chart එකක් හදාගෙන රෙකමෙන්ඩේෂන් එකක් ලියලා නැත්නම් එක්කෝ ආගේ කම්පැනි එකේ ඉන්න බොස්ට හරි කාට හරි ලීඩර් කෙනෙක්ට තව මොන හරි එකෙන් රිපෝට් එකක් ලියන දේවල් ඉන්න පුළුවන්. ඔය ටික ඔක්කොම කරන්න ඔයා කොච්චර කාලයක් ගත කරනවද? ඔයාට ඔක සිම්ප්ලිෆයි කරගන්න බැරිද? ඔයා ඔක හැම සතියෙම කරන දෙයක් නම් ඇයි ඔයා වාර ඔටෝමේට් කරන්න බැරි ටූල් එක පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දේවල් වල AI පාවිච්චි කරන්න පුළුවන්. මම පහුගිය දැන් සති 3-4ක් තිස්සේ නිකන් මම නිකන් AI එකකට කියලා බලනවා මේක තමයි මගේ ඩේටා ෆෝමැට් එක. මාර මේකේ මොකද හදන්න පුළුවන් රිපෝට්ස් ටික. ඒත් එයා දෙනවා මෙන්න මේ තමයි ගන්න පුළුවන් ටික කියලා. මම කියනවා මට ඒ ටික හදලා දෙන්න කියලා. ඒකින් ඊට පස්සේ ඩෑෂ්බෝඩ් ඉන්ද රිපෝට් ඉන්ද ඔක්කොම ටික කරන්න පුළුවන්. එතකොට ඕක ඔටෝමේට් කරන්න පුළුවන් නම් ෆයිල් එක අප්ලෝඩ් කරාම ෆයිල් එකේ පළවෙනි මේවා ටිකේ සමරි එකක් අරගෙන ඒක රීඩ් කරලා ඒකේ මොනවද ගන්න පුළුවන් ෆයිල් මේ අවුට්පුට් මොනවද මෙට්‍රික්ස් මොනවද බලන්න පුළුවන්. ඒකින් රිපෝට් එක මොකද්ද ගන්න පුළුවන් රිපෝට් එක කොහොමද එන්නේ කියන එක ඒ ඔක්කොම ටික අපිට කැටගරයිස් කරලා කැල්කියුලේට් කරලා ගන්න පුළුවන්. තමයි ටූල් එකක් විදියට. දැන් ඕක තමයි ඉස්සරහට වෙන දේ නේ. අපිට ඩේ ටු ඩේ අපි කොච්චර දුරට රෙපිටිටිව් ටාස්ක් වල ඉන්නවද නැද්ද කියන තීරණය කරන්න AI කොච්චර දුරට ඉම්පෝර්ටන්ට් නැද්ද කියන එක. ඒකත් එක්ක අපි අයිඩියා මාර්ට් එක්ක වැදගත්ම වෙන දෙයක් බලුවොත් එහෙම ටෙල්කෝ APIs පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස්. එතකොට ටෙල්කෝ APIs පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් විදිහට AI ෆීචර් එකක් විදිහට ගොඩක් විදිහට අපිට යූස් කරන්න පුළුවන් ප්‍රමුඛ කලින් කිව්වා වගේ කන්ටෙන්ට් ජෙනරේෂන්. අර ඉස්සර කන්ටෙන්ට් ජෙනරේට් කරන SMS එකකට මැනුවල් Excel sheet එකකට දාගෙන වෙන්න පුළුවන්. ආගේ ප්‍රොඩක්ට් එකේ මැනුවලි ස්ටෝර් කරලා වෙන්න පුළුවන්. ඒ විදිහට ස්ටෝර් කරා නම් ඉස්සර දැන් තවදුරටත් ඒ කන්ටෙන්ට් එක වෙන වෙනම ජෙනරේට් කරන්න ඕනේ නැහැ. අපිට ඒක කතා කරලා මේ කැටගරි එකේ මට කන්ටෙන්ට් එකක් ජෙනරේට් කරගන්න ඕනේ කිව්වම අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ප්‍රොඩක්ට් ස්පෙસિෆික් ඔයාගේ හදලා තියෙන ටෙල්කෝ APIs පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක e-commerce වෙබ්සයිට් එකක්. අපිට e-commerce වෙබ්සයිට් එකේ data මත පදනම් වෙලා අපිට හදන්න පුළුවන් SMS content. SMS content විතර නෙවෙයි USB content වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රොඩක්ට් එකේ පෙන්න content එකක් ගන්න පුළුවන්. ඒ ඕන එකක් ජෙනරේට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් AI as a feature. ඒ විතරක් නෙවෙයි අපිට ලැබෙන SMS එහෙම නැත්නම් අපිට හම්බෙන content කියන්නේ ඇප්ලිකේෂන් එක සයිඩ් එකට එන content එකක් ඇනලයිස් කරලා සෙන්ටිමෙන්ටල් ඇනලයිසිස් එක කළා ඒ වගේ වෙන්න පුළුවන්. ඒක ඔස්සේ ආයෙත් පර්සනලයිස් රෙකමෙන්ඩේෂන්ස්ම තමයි. බට් අපිට අර ටෙල්කෝ API එකක් ඔස්සේ අපිට ඒක එළියට බෙදා හරින්න පුළුවන්. SMS එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් SMS එකට කලින් ස්ටේජ් එකේ වෙන්න පුළුවන්. අර අපිට අපි එන්ඩ් එකට ඩිලිවර් කරන දේ රෙකමෙන්ඩේෂන්ස් මත පර්සනලයිසේෂන්ස් මත ප්‍රෙඩික්ෂන්ස් මත ගොඩක් වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා AI. අපි උදාහරණයකට ගත්තොත් අපි කඩේකට ගිහිල්ලා වැඩිපුර අරන් තියෙන රෙදි වගේ දෙයක්. එතකොට ඒ කඩේ මේ SMS API එකක් එහෙම නැත්නම් ටෙල්කෝ API එකක් ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ අදාළ end user ට මොන හරි අපිට රෙදි ගැන ඉස්සරහට ඔෆර් එකක් තියෙනවා නම් ඒක විතරක් සෙන්ඩ් කරා. අර පර්සනලයිස් ඔෆරින් ගොඩක් අපිට ටෙල්කෝ APIs ඔස්සේ එළියට දාන්න පුළුවන් වෙලා තියෙනවා මේ AI යුටිලයිස් කරලා. ඒ වගේම තමයි ස්මාර්ට් රවුටිං. අර ඉස්සර අපි ලොජික් එකක් මත විතරක් පදනම් වුණා නම් අපේ ටෙල්කෝ API එකක් ට්‍රිගර් කරවන එක අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා AI ඉන්ටිග්‍රේට් කරලා කොයි වෙලාවෙද මේක ට්‍රිගර් වෙන්න ඕනේ කියන එක ඩිසයිඩ් කරලා. එතකොට අර හැමතිස්සෙම ස්පෑම් කරන්නේ නැතුව මේක ඇත්තටම ඉනෝවේෂන් එකක් විදිහට එහෙම නැත්නම් පර්සනලයිසේෂන් එකක් විදිහට ඇත්තටම එන්ඩ් යූසර් කෙනෙක්ට පාවිච්චි කරන්න ඕනේ වෙන වටිනාකමක් තියෙන සර්විස් එකක් ඩිලිවර් කරන්න අපිට AI අනිවාර්යෙන්ම වැදගත් වෙලා තියෙනවා ටෙල්කෝ APIs පාවිච්චි කරලා. මම හිතන්නේ ඊටත් අමතරව අපිට ටෙල්කෝ API වලින් එළියට ගියොත් එහෙනම් ඉන්ටර්නල් ටූල්ස් බිල්ඩ් කරන්න ගොඩක් AI යූස් කරනවා වෙන්න පුළුවන්.
ප්‍රමුදී තරම ඉන්ටර්නල් ටූල්ස් ගැන කතා කර දස්ම ඕනම කම්පනය එකක් වෙන්න පුළුවන් ස්ටාට් එකක් වෙන්න පුළුවන් තමන්ගේ පර්පස්යක් හියමන් බ්‍රේනක් ගත්තොත් මොහරි රිපෝට් එකක් හරි අපි ඇනලයිස් කරන්න යනවන හරි ස්ටප් 1 ස්ටප් 100 යනවා වැඩේ ඉවරයි ආයි තව රික්වයර්මන්ට් එකක් ආවොත් ආයි ස්ටෙප් 1 එකට යන්න ඕනේ ආයි මුලින් ඉඳන් ඒ ටික ඇනලයිස් කරලා යන්න හැබැයි අපිට AI ටූල් එකක් භාවිතා කරොත් ඔය අන්තිමට හරිම රෙපිටිටිව් ටාස්ක්ස් නේ එක හියමන් බ්‍රේන් එකට සෑහෙන වැඩ ප්‍රමාණ සෑහෙන වෙලාවක් යන මහ එපා කරපු වැඩ ප්‍රමාණය අන්න එතනින් අපි කොහොමද රිපෝට් එකක් ජෙනරේට් කරන්නේ ඔයාට තියෙන ඩේටා එක්ක හියමන් කනෙක්ට් කරන්න බැරි වැඩ නෙවෙයි හැබැයි ඒකට ඔයා ඉන්වෙස්ට් කරන වෙලාව ඒකත් එක්ක බලනකොට තමන්ට තියෙන ලොග්ස් වෙන්න පුළුවන් බිස්නස් එකක බිල්ඩ් වෙන ලොග්ස් වෙන්න පුළුවන් අන්න ඒවා වලින් රිපෝට් එක ජෙනරේට් කරන්න කොහොමද ආයි ඒ රිපෝට් එකෙන් ඇනලිටික්ස් ජෙනරේට් කරන්න ඒවා මාකට් ට්‍රෙන්ඩ්ස් වලට මැප් කරන්න කොහොමද ඔය ඩෑෂ් ඔය ෆ්ලෝ එකම ගියොත් හියමන් කෙනෙක් සහ බොට් කෙනෙක් නැත්නම් AI ටූල් එකක් ගන්න කම්පැරිසන් එකේ ඇකියුරසි ටයිම් එෆිෂියන්සි සහ ඔයාට ඒක යූටිලයිස් කරන්න පුළුවන් යූස් කේසස් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඒ විතරක් නෙවෙයි බිස්නස් එකක් වෙන්න පුළුවන් ඔයාට එන ටිකට්ස් රික්වයර්මන්ට්ස් ඒව සමරයිස් කරන්නේ කොහොමද ඕවා අපි අන්ඩර්ස්ටෑන්ඩින් එකට සමරයිස් කරන්නේ කොහොමද මම අර කලින් කිව්වා වගේ ඇනලිටික්ස් වලට කම්පෙයාර් කරන්නේ කොහොමද හරි අපිට මේ ඒරියා එකෙන් තමයි වැඩිපුරම ඉන්පුට්ස් එන්නේ එහෙනම් අපි රිසෝසස් ඇලොකේට් කරන්න ඕනේ සහ ඉම්ප්‍රූව් කරන්න ඕනේ අන්න ඒ ඒරියාස් ඒ පැත්තෙන් කොහොමද අපි ඩිරෙක්ට්ලි අපි ළඟ තියෙන මේ ඩේටා ටික ඉන්ෆර්මේෂන් වලට කන්වර්ට් කරලා ඇනලිටික්ස් වලට කන්වර්ට් කරන්න කියන එකනේ උතන ලොකුම ප්‍රශ්නේ ඒ විතරක් නෙමෙයි අපිට ඩේලි යූසේජස් වල වෙන්න පුළුවන් ඩේලි ඔය ඩේටා සෙට් එකේ වෙන්න පුළුවන් මොනහරි අවුලක් තියෙනවා එක දවසක මොනහරි අපේ රෙවෙනියු වෙන්න පුළුවන් මිස්මැච් එකක් වෙලා ඒ වගේ දා හියුමන් අයකට බලන් ඉන්න පුළුවන් හැබැයි ඉන් එහාට ගිහිල්ලා මම කලින් කිව්වා වගේ data information to analytics කියන ඔය පාර්ට් එකේ යන්නේ කොහොමද කියන පැත්ත අන්ඩර්ස්ටෑන්ඩ් කරොත් ස්ටාර්ට්අප් එකක් වෙන්න පුළුවන් කෝපරේට් එකක් වෙන්න පුළුවන් අපි ඒ රිසෝස් එකක් ඇලොකේට් කරන තැනකට අපිට AI එකක් යූටිලයිස් කරන්න පුළුවන් කොහොමද සහ ඒ ජොබ් එක රිප්ලේස් කරන්න නෙවෙයි but how do you improve the scope of that තමන් බලන් ඉන්නකොට data සහ analytics තමන්ගේ ඉස්සරහට පේන්න තැනට business එක හදාගන්නේ කොහොමද කියලා බැලුවොත් internal tools සහ ඔය processes මම හිතන්නේ AI එක ගොඩක් improve කරගන්න වගේම business එක grow කරන තැනකට ඒ analytics use කරන්න පුළුවන් හරි තව වැදගත් කාරණාවක් තමයි මේ ඩිවලොපර් කෙනෙක් හෝ නන් ඩිවලොපර් කෙනෙක් කොහොමද AI වලට ඇඩප්ට් වෙන්න ඕනේ ඒක එකපාරින් ඔයාට එන්ඩ් ගෝල් එක රීච් කරන්න බෑ ඒක කරනවා ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් තියෙනවා ඒකේ අපි දැනට අපි අයිඩෙන්ටිෆයි කරපු ලෙවල් 4ක් අපි කඩාගෙන අපි කතා කරමු රසඳු ලෙවල් 1 කියන ඇසිස්ට් කොහොමද අපි AI as an assist කියන මොඩල් එකේ වැඩක් කරද්දී මොන වගේ යූස් කේස්ද වටෙන්නේ අපි මුලින්ම කතා කරොත් අපි දැනට තියෙන ප්‍රොඩක්ට් එකක් අපිට ඒ ප්‍රොඩක්ට් එකේ වෙනසක් කරන්න පුළුවන් කෙලින්ම එකපාර එන්ඩ් යූසර්ට උදව්වක් ලැබෙන විදිහට අපිට තියෙනවා නම් e-commerce website එකක් අපිට පුළුවන් අර නිකම්ම chatbot කෙනෙක් ඉම්ප්ලිමන්ට් කරන්න නැතුව අර ප්‍රොඩක්ට් එක බේස් වෙච්ච chatbot කෙනෙක් ඉම්ප්ලිමන්ට් කරන්න. එතකොට එතනදී වෙලා තියෙන්නේ එකපාර end user කෙනෙක් ආවට පස්සේ මොකක් හරි platform එකක ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි product එක ගැන ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම help කෙනෙක් විදිහට end userට benefit එකක් දෙන්න පුළුවන්. just simply chat කරාට පස්සේ මොකක්ද මේකෙන් වෙන්නේ මොන වගේ ගාණක්ද මේක වෙන්නේ. එහෙම නැත්නම් අර product එකට specific ප්‍රශ්න වගේක් අහනවා. අර as a help එක content එකක් generate කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු මට මොකක් හරි සජෙෂන් එකක් ඕන වෙලා තියෙනවා. මට buy කරන්න ඕන දේ මම දන්නවා. හැබැයි මම narrow down කරන්නේ නැහැ මොකක්ද ගන්න ඕනේ කියලා. ඒ වගේ වෙලාවක මම නිකම් simply search bar එක වගේ ගැහුවොත් එහෙම මට ඕන වෙලා තියෙන්නේ මේකයි කියලා. අපිට help කෙනෙක් විදිහට දෙන්න පුළුවන් නම් මේ තමයි මගේ query එකට අදාළව හොඳම recommendations කියලා. summarize කරලා. ඒ වගේ දෙයක් අපිට ගන්න පුළුවන් එකපාර තියෙන ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් අලුත් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් මේ assist කියන layer එකකදී. මම දකින විදිහට සමරයිස් කරන්න පුළුවන් ජෙනරේට් කරලා ගන්න වෙන්න පුළුවන් අර රෙකමෙන්ඩේෂන්ස් වෙන්න පුළුවන් එතන තමයි මම දකින විදිහට ලොකුම යූස් කේස් එකක් විදිහට තියෙන්නේ ඕකේ ප්‍රමුදි දැන් ඔය ඇසිස් කියන ස්ටෙප් එකෙන් පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි එන්හාන්ස් කියන්නේ කොච්චර දුරකට AI පාවිච්චි කරලා එන්හාන්ස්මන්ට් එකට යන්න පුළුවන්ද ඔයාලට මොන වගේ යූස් කේස් එකක් දෙන්නේ ඔය කියන එන්හාන්ස්මන්ට් කියන ස්ටෙප් එකේදී එතරම් අපි ඕනම වර්ක් ෆ්ලෝ එකක් ගත්තොත් පහුගිය අවුරුදු 15 20 කියන්නෝ
හැම ප්‍රසෙස් එකක්ම ද අලුතෙන් ඇඩ්වෙච් දෙවල් තියෙන්න්න පුළුව හැබැයි මජෝරිටි එන්හන්ස්ච්චේවා නේද තියෙන දේම එකම වැඩේ අපිට කරන්න පුළුවන් විදි අපි එන්හන්ස් කර අරමං කලින් කිව වගේ යුස එක්ස්පිරියන්ස එක බෙට කර ඉම්පරූ වෙන තැනකට තමයි අපයන් එතුර ඕනම ඇප්ලිකේෂන් එක වට ෆීච එකක් තියෙන්න්න පුළුව ෆීච එකක් අලුතෙන් ඉන්ටඩියස් කරන එක වෙනම ඇංගල් එක හැබ තියෙන ෆීච එක අපි කොහොමද යුස එක්ස්පිරියන්ස එක ඉම්පරූ් කරන්න ඒ තියෙන ෆීච එක කොහොමද දැන් මම ඇප්ලිකේෂන් එක ෆීච එකක් යස් කරනවා නම් ඒක ඇකිවරසියක වැඩි කරගන්න නැත්තා ඒක ඊට වැඩ ඉක්වන්ට මට ලබා ගන්න කොමදර අපි කලින් ඩිස්කස් කරපු පොයින්ස් ටිකම තමයි ඒකම ෆීච එක අපිට ඒ යස් කරලා දෙන්න පුළුවන් හොඳම විදියට ඒක යස් කරන කස්ටමට දෙන්නේ කොමද සහ ඩේට ඩ්‍රිවන් අප්‍රෝච් එකකින් ඒ ආන්සක දෙන්න හොම ඩේට ඩ්‍රිවන් අප්‍රෝච් එක අපිට ඕනම ඇපිකේෂන් එකට යස් කරන්න පුලන්න කෑම එකක කැල්රිස් මේ අනලයිස් කරන අප් එකක ඉඳන් ඕනම ඩේටුඩේ අපිට යස් වෙන ට්‍රන්ස්පටේෂන් අප් එකට වුණ ඩේට ඩ්‍රිවන් ඉන්සයිට්ස් කියන්නේ ඒ ෆීච එක අලුතෙන් ඇඩන ෆීච එකට අත්තර තියෙන ෆීච එක එන්හන්ස් කරන එලිමට ගන්න ඒ පැත්තෙන් ගත්තොත් මහිතන ඕනම ඇපිකේෂන් එක දියුණුවක් තියන්නේ තියෙන අලුතෙන් ෆීචර්ස් 10-15ක් ඇඩ් කරනවා වගේම ඒ තියෙන ෆීචර්ස් එන්හන්ස් කරලා මාකට් එකට ගෙනියන එක. right okay so දැන් assistant enhance කරලා අපි කතා කරා අපි හිතන විදිහට ඊළඟ level එක වෙන්නේ automation කියන්නේ කොහොමද automate කරන්නේ AI පාවිච්චි කරලා අසඳු නොවට මොකක්ද තියෙන idea එක AI එක්ක automate කෙනෙක් ආවම මම හිතන්නේ මේ දවස්වල වැඩිපුරම පාවිච්චි කරන වචනයක් තමයි agentic workflows. එතකොට workflow එකක් විදිහට step 1 එක උනාට පස්සේ step 2 එක automatic වෙන්න ඕන දෙයක් නම් ඉස්සර ඔයාගේ platform එක step 1 එක perform කරාට පස්සේ හරි step 2 එකට ඔයාට හිතන විදිහට user යන්න ඕනේ හැබැයි user යවන්න විදිහක් තිබ්බේ නැත්තම් AI එක්ක අපිට වෙලා පුළුවන් කරන්න පුළුවන් වෙලා තියෙන දෙයක් තමයි මේ step 1 එකට පස්සේ ensure කරන්න පුළුවන් හරි step 2 එකත් prompt වෙනවා ඒ කියන්නේ step 2 එක කරවන්න encourage කරනවා එතකොට අර agentic workflow එක ඒ කියන්නේ ඉස්සර අපි නිකම්ම user inputs මත විතරක් පදනම් වුණා නම් step 1 එක කරවන්න අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා step 2 එක කරවන්න අර step 1 එකේදී ගත්ත inputs එක. එහෙම නැත්නම් step 1 එකේදී අපි ගත්තේ මුලින්ම text based answer එකක් විතරයි. අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා image based answer එකක් වුණත් අරගෙන ඒක ඊළඟ step එකකදී අපිට පුළුවන් වෙලා තියෙනවා text based answer එකට යන්න. එහෙම නැත්නම් text based answer එකක් ගන්න prompt කරනවා. අර මේ වෙද්දී AI ඔස්සේ මම දකින විදිහට වැඩිපුර වෙලා තියෙන අර step 1 ඉඳන් 2 වලට යන තිබ්බ friction එක අපිට සම්පූර්ණ නැත්නම් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා automation එකක් විදිහට. එතකොට ඒක cross platform වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ product එක e-commerce website එක නා උදාහරණයක් විදිහට ඒකේ payment එක තිබ්බේ එක තැනක නම් සහ ඔයාගේ product එක website එකකට host කරලා තියෙන තව තැනක නම් මේ දෙක අතර අර තිබ්බ gap එක තවදුරටත් මේ AI එක ගොඩක් අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. data එක පදනම් වෙලා වෙන්න පුළුවන්. කියන්නේ data එක කොහොමද system එක logics handle කරලා තියෙන විදිහ වෙන්න පුළුවන්. ඒ ගොඩක් දේවල් එක අර තිබ්බ gap එක step 1 ඉඳන් step 2 ඉඳන් එහෙම නැත්නම් step 3 4 වෙන්න පුළුවන්. ඒ steps වල තිබ්බ gap එක ගොඩක් දුරට data analyze වෙන විදිහ වෙන්න පුළුවන්. data එක play කරලා තියෙන විදිහ වෙන්න පුළුවන්. ඒකත් එක්ක මේ AI කියන එක මම දකින විදිහට gap එක අඩු කරලා තියෙනවා agentic workflows එක. right final step for the moment transform how does the transformation කොහොමද අපි මේ transformation එක කරන්නේ using AI පාවිච්චි කරලා ඇත්තටම කලින්ුත් දුශාන්ති ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් ගෙනවා අපි AI ඉන්ක්ලූඩ් කරනවා කියන ඇප් එක. හැබැයි ඇප් එක ඇතුළට ගිහිල්ලා බලවම තියෙන chatbot එකක්. ඒ chatbot එක හැබැයි අර added feature එකක් විදියට cooking application එකක් නම් ඒක ගැන tourism ප්‍රශ්න අහන්න බැරි තැනට develop කරලා තිනවා but it's a chatbot. එතනින් එහාට ගිහිල්ලා because අපිට ඇප් එක ඇතුළේ chatbot එකක් කියන feature එක මම හිතන්නේ දැන් සමාජයේ ලොකු දියුණුවක් නෙවෙයි. ඉතින් එහාට ගිහිල්ලා ඔයාගේ කෝ ෆීචර් එක ඇප්ලිකේෂන් එකේ ඇතුලේ තියෙන AI වලින් පවර් කරන්න කොහොමද කියලා. because දැන් ඔය AI ආපු කාලේ මිනිස්සු කියන්න ගත්තා ඉතර ඇකියුරේට් නෑ. ඕක කියන රෙස්පොන්ස් එක ඇකියුරේට් නෑ. ඕක යූස් කරන්න එපා. එතන ඉඳන් දැන් අද දක්වා ඕනම වර්ක්ෆ්ලෝ එකකට AI ඉන්ටිග්‍රේෂන් එකක් වෙලා තියෙනවා. එතකොට තමන්ගේ ඇප්ලිකේෂන් එකට AI චූටි කෑල්ලක් දාලා මේක ඇප්ලිකේෂන් එක AI powered app එකක් කියනට වඩා තමන්ගේ කෝ ෆීචර් එක කොහොමද AI යුටිලයිස් කරලා මාකට් එකට ගෙනියන්නේ. එතන තව ඒ මේන් කෝ ෆීචර් එක ඇතුලේ මේ සබ් ෆීචර්ස් වලින් කොහොමද ඔයා මේ මම කලින් කිව්වා වගේ data driven approach එකකින් මාකට් එකට යන්නේ.
ඒක ඇකියරසියක කෝෆීච එක ඇකියරසියක කොහොමද වැඩි කරන්න AI පවඩ ඇපලිකේෂන් එකක යස් කේසක මාකට් එක ගෙනයන්න කොහොමද සහ ඒක ඇයි සමන්ගේ ඇප් එකක් මාකටකට ගෙන නම ඔන්ට්‍රපනගේ පස්පෙක්ටව එකින් හිතනකොට ම ඇ් එකක් හදනවන මාකටකට ගෙනියන්න ඒ යස් කරලා ඒ අප එක ෆීච එක ඉන්ඩියසට චජිපිටි ප්‍රොම්ට් එකින් ලබාගන්න බැරි වෙන්නවා ඒකන ඉන් ගෝල්ල තමන් ඕනම ඇප් එකක් නම් ඒ ඇප් එකෙන් ඩවන්ලෝඩ් කරලා එකට ගෙවීමක් කරනවනම් ගෙවීමක් කරලා ඒ යස යස් කරන්නේ එයාට එයාගේ පර්සනල් චජිපිට එක ගන්න බැරි මේ එක්ස්පිරියන්ස එකටන අන්න එතනින් ඔයාගේ ඇප් එක කෝෆීච එක ට්‍රන්ස්ෆෝර්ම් කරන එක මහිතන්නේ ඒ අන්ඩස්ටෑනිින් ගන්න සහ ක්‍රියටවිට AI cannot replace that creativity කියලා මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි ඒ තමන්ගේ අදහස AI එකට එම්පවර් කරන්න පුළුවන් එකට ඇසිස්ට් කරන්න පුළුවන් සහ ඒකට අවශ්‍ය දේවල් ලබා දෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ අදහස තියෙන්නේ ඒ ඔයාගේ ක්‍රියේටිවිටි එකත්. එතකොට AI use කරන්න දැනගෙන ඉන්න පුළුවන්. හැබැයි AI ක්‍රියේටිව්ලි use කරන්නේ කොහොමද? AI එක ප්‍රොඩක්ට් එක ට්‍රාන්ස්ෆෝර්ම් කරන්නේ කොහොමද කියන එක අදටත් human touch එක තියෙන තැනක්. මම හිතන්නේ එතනින් ගියොත් දැන් විශාන්ත කිව්වා වගේ දැන් අපි මේ ස්ටෙප්ස් හතර අයිඩෙන්ටිෆයි කරන් තියෙනවා. assist, enhance, automate සහ transform. ඔය ස්ටෙප්ස් හතරින් තව සතියකින් පස්වෙනි ස්ටෙප් එකක් එන්න පුළුවන්. හැබැයි අදට අපි ඔය ස්ටෙප්ස් හතර ඇතුළත කොහොමද මේ AI ප්ලේග්‍රවුන්ඩ් එකේ අවශ්‍යම අත්‍යවශ්‍ය ප්ලේයර් කෙනෙක් වෙන්න කියන එක මම හිතන්නේ මේ ඩිස්කෂන් එකෙන් අපි එස්ටැබ්ලිෂ් කරා. yeah alright මම දැන් ඒක තමයි අපිට තෝරලා තිබ්බේ කොච්චර දුරට AI ඉම්පෝර්ටන්ට්ද කොහොමද AI ඩෙවලොපර් කෙනෙක් හෝ නන් ඩෙවලොපර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි Omni AI කොතනින්ද මේකට Omni AI මේ ගේම් එකට එන්ටර් වෙන්නේ සහ ඇයි Omni AI ලංකාව රටකට අවශ්‍ය වෙන්නේ අපි ටිකක් වෙනම පොයින්ට් එකකින් කතා කරොත් ග්ලෝබල් ලෙවල් එකේ තියෙන එක රිපෝට් එකක් තමයි ඒක ලර්නින් එකකුත් තමයි ලෝක ඕනම රටක AI යූසේජ් එක වැඩි වෙන තමයි ඒ රටේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක ඉම්ප්‍රූව් වෙන්නේ. ඒක මේ පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත ආපු එක රිපෝට්ස් වලින් අපි ඒක දැක්කා. රටවල් හොඳ දියුණු රටවල් වල AI යූසේජ් එක ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. දියුණු වෙමින් පවතින බට් හොඳ වේගයකින් දියුණු රටවල් වලත් AI යූසේජ් එක ඉතාම හොඳ මට්ටමක තියෙනවා. ලංකාව වගේ රටකත් ඩිවලොපර්ස්ට තියෙන එක රෙස්පොන්සිබිලිටි එක තමයි කොහොමද එන්ඩ් යූසර්ට AI පාවිච්චි කරන්න පොළඹවන්නේ. ඒක ඩිවලොපර්ගේ හැකියාවක් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් කොහොමද ඩිවලොපර් කෙනෙක් AI පාවිච්චි කරලා එයාගේ වැඩි කරගන්නේ. වැඩි කරලා දෙන්නේ. ඔය ඇන්ගල් දෙකම වැදගත්. ඔය දෙකෙන්ම රටට ඉම්පැක්ට් එකක් තියෙනවා. නැත්තේ නෑ. ඕක තමයි අපිට කතා කරනවා තිබ්බේ. ඔව් අනිත් එක ඒත් එක්කම මම දන්න ඕනම කෙනෙක්ටත් කියන පොයින්ට්ස් තුනක් තියෙනවා. ටෙක් බැක්ග්‍රවුන්ඩ් එකක ඉන්නවා නම් ටෙක් බැක්ග්‍රවුන්ඩ් එකකට එන්න කැමති නම් සහ ඒ පැත්ත ග්‍රෝ වෙන්න කැමති නම් දැන් අපි උනත් බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එකක් තිබ්බට ටෙක් ෆීල්ඩ් එකේ තමයි ප්ලේ කරන්නේ. ඒතර මගේ ඔය මම මේන්ලි ෆෝකස් කරන පොයින්ට්ස් තුනක් තියෙනවා. දැන් AI has taken over the environment කියනනේ. එතකොට එක්කෝ ඔයා AI use කරන්න ඉන්නවා. AI එකක් use කරලා chatbot එක ගන්න නෙවෙයි හොඳ ෆීචර් එකක් මාකට් එකට ගෙනියන්න දැනගන්න. නැත්තම් ඔය AI build කරන්න දැනගන්න. AI එකක් හදන්න තැන දැන් ChatGPT එක උනත් build කරන්න. So either you need to learn how to use AI or you need to learn how to build AI. නැත්තම් you need to learn how to sell AI. ඔය තුන ඇතුළට තමන්ගේ mindset එක develop කරගන්න ඕනේ. because නැත්තම් අපිට AI use කරන්නෙත් නැතුව AI build කරන්නෙත් නැතුව ඒ isolate වෙන ප්‍රමාණය අනුව තමයි මම හිතන්නේ ඔය market එකෙන් ගැලවිලා මේ කම්පිටිටිව් මාකට් එකෙන් පොඩ්ඩක් දුරස් වෙන්න වෙන්නේ. ඒ ඉන්පුට් එකත් මට කියන්න ඕනේ. හරි ඉතින් අපි මේ වෙනකන් කතා කරා වගේ AI as a feature tool එකකින් එහාට ගිහිල්ලා AI as a feature කොහොමද පාවිච්චි කරන්නේ Omni එක කියලා අපි ලොකු විස්තරාත්මක කතා බහක යමු වුණා. ඉතින් ඒත් එක්කම තව දෙයක් මෙන්ෂන් කරන්න කැමතියි. ඒ කියන්නේ ආසන්න වශයෙන් මේ වෙද්දී ලෝකේ දවසකට ස්ටාර්ට්අප්ස් 1,27,000ක් විතර හැදෙනවා. මේ හැම එකෙන්ම ආසන්න වශයෙන් 10% වගේ තමයි රෙවෙනියු ජෙනරේට් කරන්නේ. ඒ කියන්නේ ආදායමක් උපයන්න යන්නේ පළවෙනි අවුරුදු 5ට. ඉතින් මේ ස්ටාර්ට්අප්ස් මෙච්චර හැදෙන ලෝකෙක අපිට බුද්ධිමත් ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන්ම අපිට කියන්න පුළුවන් ඔයත් ඒ 10% ඇතුළේ කෙනෙක් කියලා. ඉතින් Omni AI වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අනිවාර්යෙන්ම ආදායම් නිපදවන එන්ටර්ප්‍රෙනර්ස්ලා අපිත් එක්ක එකතු වෙයි කියලා. ඉතින් ඒකත් එක්ක අපේ සුපුරුදු ආරාධනය
බුද්ධිමත ගොඩන ගන්න වේගෙන් ගොඩන ගන්න ඔම්නිය ඔස්සේ ඔයාගේ ඒ ගමන ආරම්භ කරන්න.